අපි හතරවෙනි එකේ තාප භෞතිකයට අදාළව ඝන ප්‍රසාරණය සාකච්ඡා කරලා ඉවර කරා. අපි දැන් සාකච්ඡා කරන්න පටන් ගන්නේ ද්‍රව ප්‍රසාරණය. හරිද? ඔයගලන්ගේ තාපයේ දෙවෙනි ටියුට් එක ගන්න. ඒ දෙවෙනි ටියුට් එකේම තමයි ද්‍රව ප්‍රසාරණය තියෙන්නේ. එන 9 වෙනි පිටුවට. හරි. 9 වෙනි පිටුවට එන්න. හරි. මේ හරිය. අපි දන්නවා සාමාන්‍ය ලක් කරාට පස්සේ ඝනයක් වගේම ද්‍රවයකුත් ප්‍රසාරණය වෙනවා නේද? ලක් කරාම ඝනයක් වගේම ද්‍රවයකුත් ප්‍රසාරණය වෙනවා. එතකොට මේ බලන්න අපි ඝණයක් ගත්තොත් ඝණයක් කරාම ඒකට තාපය සැපෙවුවොත් අපි ඒක රත් කළොත් මේ ඝණයේ ප්‍රසාරණයේ අපිට ඒකේ දිග වැඩි වෙනවා බලන්න පුළුවන් නේද? රත් කරාම අපිට ඒකේ දිග වැඩි වෙනවා බලන්න පුළුවන්. අපි ඒක කතා කරනවා රේඛීය ප්‍රසාරණයේ යටතේ නේද අපි කතා කරලා ඉවර කරා. ඊට පස්සේ අපි යාගේ ශේෂ්ඨඵල වැඩි වීම වර්ගඵල වැඩි වීම කතා කරන්න පුළුවන්. අපි ඒක කතා කරනවා ශේෂ්ඨඵල ප්‍රසාරණයේ යටතේ. අපි ඒකත් කතා කරලා ඉවර කරා. ඊළඟට මෙයාගේ පරිමාව සමස්ත පරිමාව වැඩි වීම කතා කරන්න පුළුවන්. අපි ඒක කතා කරනවා පරිමාව ප්‍රසාරණය යටතේ. එහෙනම් ඔයාලට පේනවා ඝණයක් රත් කළාම ඝණයකට තාපය සැපෙවුවාම ඒකේ සිදුවන ප්‍රසාරණය අපිට කොටස් තුනකට වෙන් කරලා කතා කරන්න පුළුවන්. එයාගේ රේඛීය මිනුම් වල සිදුවන වැඩිවීම රේඛීය ප්‍රසාරණය යටතේ, ශේෂ්ඨඵල මිනුම් වල සිදුවන ප්‍රසාරණය ශේෂ්ඨඵල ප්‍රසාරණය යටතේ, පරිමාව මිනුම් වල සිදුවන දිගපළල වැඩිවීම දිගපළල උස කියන තුනම වැඩිවීම අපිට පරිමාව ප්‍රසාරණය යටතේ කතා කරන්න පුළුවන්. හරිද? හරි. අපි හිතමු ද්‍රවයකට අපි ද්‍රවයක් රත් කළාම හරි ද්‍රවයට තාපය සැපෙවුවාම මේ ද්‍රවය රත් කරද්දී අපිට ද්‍රවයේ දිග වැඩි වෙනවා. ඔයාම නිකන් ද්‍රවයක් කරන් රත් කරාම ද්‍රවයේ දිග වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙනවා. නෑ. අපි සාමාන්‍යයෙන් ද්‍රව ප්‍රසාරණයද කතා කරන්නේ පරිමාව ප්‍රසාරණය විතරයි. හරිද? ද්‍රවයකට තියෙන්නේ පරිමාව ප්‍රසාරණයක් විතරයි. හරිද? හරි. ඝණයකට රේඛීය ශේෂ්ඨඵල පරිමාව කියලා ප්‍රසාරණයේ කොටස් තුනකට වෙන් කරලා කතා කරන්න පුළුවන් වුණාට ද්‍රවයකට අපි මේ කොටස් තුනකට වෙන් කරලා කතා කරන්න බෑ. ද්‍රවයකට තියෙන පරිමාව ප්‍රසාරණයක් විතරයි. පැහැදිලිද? ද්‍රවයකට තියෙන පරිමාව ප්‍රසාරණයක් විතරයි. හරි. ඔය පළවෙනි කාරණා. හරි. අපි යමු එතනින් තව කොටසකට. මම ඔයාලට දෙනවා මෙහෙම දෙයක්. අපි අපිට හිතලා කියන්න බලන්න. සමාන පරිමාවක් තියෙන ඝණයක් සහ ද්‍රවයක් මම ඔයාලට දෙනවා. හරිද? සමාන පරිමාවක් තියෙන ඝණයක් සහ ද්‍රවයක් ඔයාලට දෙනවා. හරිද? ආරම්භක පරිමාව දෙන්නගෙම සමානයි. හරිද? අපි ගමු මෙයාගේ පරිමාවත් v. හරි? දෙන්නගෙම ආරම්භක පරිමාව සමානයි. හරි? මෙයාගේ පරිමාවත් v. මෙයාගේ පරිමාවත් v. මම මේ දෙන්නගෙම උෂ්ණත්වය එකම ප්‍රමාණයකින් වැඩි කරනවා. හරිද? මේ දෙන්නගේ උෂ්ණත්වය එකම ප්‍රමාණයකින් වැඩි කරනවා. හරි? මේ දෙන්නම එකම ප්‍රමාණයකින් උෂ්ණත්වය වැඩි කරනවා. ආරම්භයේ සමාන පරිමාණ දෙන්නටම තියෙනවා. හරිද? ඔයා මට කියන්න. වැඩිපුරම ප්‍රසාරණය වෙන්නේ ඝනයේද ද්‍රවයේද? වැඩිපුරම ප්‍රසාරණය වෙන්නේ ඝනයේද ද්‍රවයේද? දෙන්නටම ආරම්භක පරිමාණ සමානයි. දෙන්නම එකම ප්‍රමාණයක උෂ්ණත්වය වැඩි වීමකට ලක් කරන්නේ. හරි? chat එකේ දාලා අපි හිතමු ඝනයේ පරිමාණ වැඩි වීම ඩෙල්ටා V1 නම් ද්‍රවයේ පරිමාණ වැඩි වීම ඩෙල්ටා V2 නම් ඔයා මට කියන්න. මේ ඩෙල්ටා V1 ඩෙල්ටා V2 ට සමානද? මොකද දෙන්නගේම ආරම්භක පරිමාණ සමානයි. එකම උෂ්ණත්වය වැඩි වීමකට ලක් කරලා තියෙනවා. හරි? ඔයා මට කියන්න මේ දෙන්නගේ පරිමාණ වැඩි වීම කාගේද වැඩි? නැත්නම් සමානද? chat එකේ දාන්න බලන්න. මේ දෙන්නගේම ආරම්භක පරිමාණ සමානද නැත්නම් කාගේ හරි වැඩිද? ඔව්. ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වෙනවා. අපි මේක මීට කලින් කතා කළා. හරිද? මේ ද්‍රවයේ ප්‍රසාරණය වැඩි. හරිද? මේකේ මේ ඩෙල්ටා V1 ට වඩා ඩෙල්ටා V2 වැඩි. ද්‍රවයේ වැඩිපුර ප්‍රසාරණය වෙනවා. හරිද? ද්‍රවයේ වැඩිපුර ප්‍රසාරණය වෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙම දෙයක්. හරි. ඔයා මේ විතර ඔයාලට මම දෙනවා කිරිමුට්ටියක්
හරි මේ කිරිමුට්ටියට අපේ කට ගාවටම කිරි දාලා අවුරුද්ද කරගෙන මේක රත් කරනවා. හරිද? මේක රත් කරනවා. ටිකක් වෙලා රත් කරද්දී අපි දන්නවා මේ කිරි ටික මොන වෙනවද මෙතනින් උතුරල එළියට යනවා. හරි. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම උතුරල එළියට යන්නේ? මුට්ටියත් රත් වෙද්දී ප්‍රසාරණය වෙනවා. ඇතුළේ තියෙන කිරි ටිකත් රත් වෙද්දී ප්‍රසාරණය වෙනවා. හැබැයි මුට්ටිය කියන ඝණයට වඩා කිරි කියන ද්‍රවයේ ප්‍රසාරණය වැඩි. ඒ නිසා මොකද වෙන්නේ? ඝණයට වඩා ද්‍රවයේ ප්‍රසාරණය වැඩි නිසා ද්‍රවය මෙතනින් උතුරන එළියට යනවා. ද්‍රවය මෙතනින් උතුරන එළියට යනවා. අපි කිව්වා අර රසදිය වීදුරු උෂ්ණත්වමානයක නැත්නම් ද්‍රව වීදුරු උෂ්ණත්වමානයක ක්‍රියාව වෙන්නේ ඕකම තමයි. අර බල්බය පිරෙන රසදිය තියෙනවා රත් කරාට පස්සේ වීදුරු වලට වඩා රසදිය ප්‍රසාරණය වැඩි නිසා ඒ රසදිය ගඳ කේශික නලය ඔස්සේ ඉහළට ගමන් කරනවා. මේ කාරණේම තමයි ඒකත් සිද්ධ වෙන්නේ. හරි. හරි. බලමු මේ කාරණා ටික අපි ටියුට් එකට දාගමු. ටියුට් එකේ තියෙනවා රත් කිරීමේදී ඝන මෙන්ම ද්‍රවද ප්‍රසාරණය වේ. ඝනයකට රේඛීය ක්ෂේත්‍රඵල හා පරිමා යන ප්‍රසාරණ තුනම පැවතුනද ද්‍රවයකට පවතින්නේ පරිමා ප්‍රසාරණයක් පමණකි. ඒක පැහැදිලිද? එම නිසා ද්‍රව ප්‍රසාරණය පිළිබඳ හැදෑරීමේදී එහි පරිමා ප්‍රසාරණය යන්න හැඳින්වීම අත්‍යවශ්‍ය නොවේ. ඒ කියන්නේ අපි ද්‍රවයක ප්‍රසාරණය කතා කරද්දී මම මේ දැන් කතා කරන්නේ ද්‍රවයක පරිමා ප්‍රසාරණය කියලා විශේෂයෙන් කියන්න ඕනේ නැහැ. ද්‍රවයක ප්‍රසාරණය කිව්වම කෙලින්ම දන්නවා මේ ද්‍රවයක ප්‍රසාරණය කියලා අදහස් කරන්නේ පරිමා ප්‍රසාරණයම තමයි. හරිද? හරි. අපි මේ කාරණයක් උතලින් දාගමු. හරිද? ආරම්භක පරිමා සමාන ඝනයක් හා ද්‍රවයක් රත් කරාම වැඩිපුර ද්‍රවය ප්‍රසාරණය වෙනවා කියන කාරණය. හරිද? ක්ලියර් මෙහෙම. ද්‍රවයක් සහ ඝනයක් ඊළඟ පොයින්ට් එක ලියන්න. ද්‍රවයක් සහ ඝනයක්. ද්‍රවයක් සහ ඝනයක්. සමාන ආරම්භක පරිමා. සමාන ආරම්භක පරිමා. සමාන ආරම්භක පරිමා. සමාන ආරම්භක පරිමා. එකම උෂ්ණත්ව වැඩිවීමකට ලක් කළ විට 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 වැඩි පරිමා ප්‍රසාරණයක් සිදුවන්නේ වැඩි පරිමා ප්‍රසාරණයක් සිදුවන්නේ ද්‍රවයේ වැඩි පරිමා ප්‍රසාරණයක් සිදුවන්නේ ද්‍රවයේ හරි ඔයාලට පේනවා මම මේක ගත්තා ආරම්භක පරිමා සමාන ඝනයක් සහ ද්‍රවයක් එකම උෂ්ණත්ව වැඩිවීමකට ලක් කරා ඩෙල්ටා V1 කියලා ගත්තේ ඝනීය පරිමා ප්‍රසාරණය ඩෙල්ටා V2 කියලා ගත්තේ ද්‍රවීය පරිමා ප්‍රසාරණය අපි දන්නවා එහෙනම් ද්‍රවයේ වැඩිපුර දැන් මොකද වෙන්නේ ප්‍රසාරණය වෙනවා හරිද ඒ කියන්නේ මේකේ ඔය ඩෙල්ටා V1 වලට වඩා ඩෙල්ටා V2 මොකද වෙන්නේ වැඩි හරි පැහැදිලිද ඔයගොල්ලෝ පල්ලෙහා තියෙන ඉඩේ මේක දාගන්න පල්ලෙහා තියෙන ඉඩේ මේක දාගන්න
හරිද? හරි. මේ බලන්න. අපි ගමු මෙහෙම එකක්. හරි. මම ගන්නවා භාජනය. මේ භාජනයේ ආරම්භයේ සම්පූර්ණයෙන් ද්‍රවයකින් පුරවලා තියෙනවා. හරිද? මම භාජනයක් ගත්තා. මේ භාජනය ආරම්භයේ ද්‍රවයකින් සම්පූර්ණයෙන් පුරවලා තියෙනවා. හරිද? මෙයාව සම්පූර්ණයෙන් ද්‍රවයකින් පුරවලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මේ භාජනයේ උෂ්ණත්වය වැඩි කරනවා. හරි. මෙතන අත් කරලා. අපි යාගේ උෂ්ණත්වය ඩෙල්ටා ටීට ප්‍රමාණයකින් වැඩි කරනවා. මේ භාජනය රත් කළාම අපි දන්නවා භාජනයේ ප්‍රසාරණය වෙනවා. හරි. භාජනයේ මෙච්චර ප්‍රසාරණය වෙන්නේ නැහැ. හැබැයි භාජනයේ ප්‍රසාරණය වෙනවා. හරිද? අපි දන්නවා ඝනයට වඩා ද්‍රව්‍ය ප්‍රසාරණය වෙනවනේ. ඝනයට වඩා ද්‍රව්‍ය ප්‍රසාරණය වෙන නිසා අනිවාර්යයෙන් භාජනයට වඩා ද්‍රව්‍ය ප්‍රසාරණය විය යුතු නිසා ද්‍රව කොටසක් මෙතනින් මොනව වෙන්න ඕනද? උතුරන එළියට එන්න ඕන. හරිද? ද්‍රව කොටසක් අනිවාර්යයෙන් මොනව වෙන්න ඕනද? මෙතනින් උතුරන එළියට එන්න ඕන. හරිද? මේ තියෙන මේ විදිහට උතුරන එළියට ආපු ද්‍රව කොටස. හරිද? පැහැදිලිනේ? හරි. භාජනයක් සම්පූර්ණයෙන් ද්‍රවයකින් පුරවල එකම උෂ්ණත්වය වැඩි වීමකට ලක් කරාම භාජනයේ යම් ප්‍රමාණයකින් ප්‍රසාරණය වෙනවා. ඒ කොටස ද්‍රවයෙන් පිරෙනවා. හැබැයි ද්‍රවයට ප්‍රසාරණය වැඩි නිසා භාජනයට නැත්නම් ඝනයට වඩා ද්‍රව්‍ය ප්‍රසාරණය වැඩි නිසා ද්‍රවයෙන් කොටසක් මොනව වෙන්න ඕනද? උතුරන එළියට එන්න ඕනේ. හරිද? මෙන්න මේ උතුරන එළියට ගිය කොටසට අපි ඒක නම් කරමු මේ තියෙන්නේ උතුරා ගිය ද්‍රව පරිමාව. හරි. මෙතන උතුරා ගිය ද්‍රව පරිමාව. උතුරා ගිය ද්‍රව පරිමාව. හරි. මේ බලන්න එහෙනම්. දැන් මේකෙදී මම ගන්නවා භාජනයේ පෙර හිටපු මට්ටම. වාචනයේ පෙර පරිමාව තිබ්බේ මේ විදිහට. හරි. වාචනයේ පෙර පරිමාව තිබ්බේ මේ විදිහට. ඔයාලට පේනවා මේ තියෙන්නේ වාචනයේ පරිමාව වැඩි වීම. හරිද? මෙන්න මේ කොටස නම් වාචනයේ පරිමාව වැඩි වීම. හරි. ඔය ඉතින් වාචනයේ පරිමාව වැඩි වීම. හරි. නැත්නම් වාචනයේ ප්‍රසාර. බඳුනේ ප්‍රසාර. එල බඳුනේ පරිමාව ප්‍රසාර.
ඔයාලට පේනවා එතකොට මම මේ භාජනය රත් කරාම ද්‍රවයත් ඒ භාජනයේ ප්‍රසාරණය වුණා. මෙතන භාජනයේ පරිමා ප්‍රසාරණය ඒ කොටස ද්‍රවයෙන් පිරුණා. හැබැයි ද්‍රවයේ ප්‍රසාරණය වැඩි හින්දා කොටසක් උතුරලත් ගියා. හරි. මම මේ නම් කරලා තියෙන එතකොට බඳුනේ පරිමා ප්‍රසාරණය මේ උතුරා ගිය ද්‍රව පරිමා. දැන් මට කියන්න ඔයා S2ට දකින්නේ ද්‍රවයේ ප්‍රසාරණය කියලා. මෙන්න මේ කොටස නේද? ඔය S2ට දකින්නේ මේ උතුරට ගිය ටික නේද ද්‍රවයේ ප්‍රසාරණය කියලා. උදාහරණයක් කිරි උතුරද්දී කිරි මුට්ටිය ලොකු වෙනවාට පේන්නේ නැහනේ. මම මේක ලොකු කරලා ලොකුවට ඇඳලා. හරිද? මම මේක ඔයාලට පේනවා මේක සැලකුතු ප්‍රමාණයකින් ලොකු කරලා ඇඳේ. හැබැයි මේක 60 පේන්නේ නැති ප්‍රමාණයක ප්‍රසාරණයක් නේ ජඩේට තියෙන්නේ. දැන් කිරි මුට්ටිය වලට පේනනේ කිරි මුට්ටිය ආවද ලොකු වෙලා කියලා. හරිද? එහෙම වෙන්නේ නැහැ. හරිද? හැබැයි කිරි උතුරන යනවා පේනවා යාට. එතකොට ඔයා ඒක දකින්නේ ඒ තමයි ද්‍රව්‍ය ප්‍රසාරණය කියලා. හරිද? හැබැයි ඔයා දකින්න ඕනේ මේ රූපෙ දිහා බැලුවාම ඇත්තටම මුට්ටිය චුට්ටක් ලොකු වෙනවා. ඒ ඉතුරු අවකාශයේ පිරෙන්නේ අර වැඩි වෙච්ච ද්‍රවයෙන්ම තමයි. එහෙනම් ඇත්තටම ද්‍රවයේ ප්‍රසාරණය වෙන්නේ උතුරන ගිය ටිකයි මෙන්න මේ හිස් අවකාශය පුරවපු බදුනේ ප්‍රසාරණයට අදාළ කොටසයි එකතුව. එහෙනම් ඇත්තටම ද්‍රවයේ ප්‍රසාරණය වෙන්නේ මොන කොටසද? උතුරන ගිය ටිකයි එකට එකතු වෙන්න ඕනේ බදුනේ ප්‍රසාරණය. බදුන ලොකු වුණාම ඒ ඉතුරු අවකාශයේ පිරුණේ අර වැඩි වෙන ද්‍රවයේ ප්‍රසාරණයම තමයි. හරි? එහෙනම් හැබැයි ඔය S2කට දකින්නේ ද්‍රවයේ ප්‍රසාරණය කියලා මේ කොටස විතරයි. හරිද? අපි S2කට දකින කොටස නිසා මේකට කියනවා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. මේකට කියන මොකක් කියලාද? මේ තමයි දෘශ්‍ය ප්‍රසාරණය. මේ දෙන දෘශ්‍ය ප්‍රසාරණය. අපි ඇහැට දකින්නේ මේක දෘශ්‍ය ප්‍රසාරණය. මේ වාජනීය ප්‍රසාරණය ඇහැට දකින්නේ නැහැ. හරිද? එහෙනම් මට කියන මට මෙතනින් ගත්ත හැකි සත්‍ය ප්‍රසාරණය වෙන්නේ මොකක්ද? ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය වෙන්නේ මොකක්ද? ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය. ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය වෙන්නේ මොකක්ද? මේ දෘශ්‍ය ප්‍රසාරණයයි. ඒකට එකතු වෙන්න ඕනේ බදුනේ ප්‍රසාරණය. ඒකට එකතු වෙන්න ඕනේ කවුද? බදුනේ ප්‍රසාරණය. පැහැදිලිද? හරි. එතකොට ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය වෙන්නේ අර ඇහැට අපි දැකපු උතුරන ගිය ද්‍රව පරිමාව. ඒකට කියනවා දෘශ්‍ය ප්‍රසාරණය කියලා. ඒකට එකතු වෙන්න ඕනේ මේ බදුනේ ප්‍රසාරණය. ඒක තමයි ද්‍රවයේ ඇත්ත ප්‍රසාරණය වෙන්නේ. පැහැදිලිද? හරි. බලන්න මෙහෙම. ද්‍රවයක් සෑම විටම පදුනක අන්තර්ගත වේ. අපි දන්නවා ද්‍රවයක් භාජනයක් නැතුව තියන්න බෑනේ. හරිද? එබැවින් ද්‍රවය රත් කරන විට පදුනද රත් වේ. එවිට ද්‍රවය මෙන්ම පදුනද ප්‍රසාරණයට ලක් වේ. ආරම්භයේදී මුළුමනින්ම ද්‍රවයකින් පිරී පැවති භාජනයක උෂ්ණත්වය වැඩි කරන අවස්ථාවක් සලකමු. මෙයා ගැන කතා කරන්න යන්නේ. මේ කතා කිරීමේදී හරි වැදගත් දෙයක් තියෙනවා. මේ භාජනයේ ආරම්භයේ සම්පූර්ණයෙන් ද්‍රවයෙන් පුරවලා තියෙන්න ඕනේ. හේතු ඉස්සරහට කියන්නම්. මේ භාජනයේ ආරම්භයේදී සම්පූර්ණයෙන් ද්‍රවයෙන් පුරවලා තියෙන්න ඕනේ. භාගයක් බෑ. ඒ හින්දා ඔක ඉරක් ගහ ගන්න ආරම්භයේදී මුළුමනින්ම ද්‍රවයකින් පිරී පැවති කියන එකට. ආරම්භයේදී මුළුමනින්ම ද්‍රවයෙන් පිරී පැවති කියන එකට ඉරක් ගහගන්න. හරි? ඉරක් ගහලා යටින් මේක දාන්න. මේක ලියන්න එපා. මේ සමීකරණ ලියන්න එපා උතනින්. ඒක අපි අන්තිමට ලියමු. මම ඒක වෙනම ලියවුවා. මේ රෝගේ දාන්න. තේරුම් නැත්නම් චුට්ටක් chat එකේ දාන්න තේරුනේ නැහැ කියලා මම කියලා දෙන්නම්. හරි. ලියන්න ඊළඟ පොයින්ට් එකේ. මේකට පහළ පොයින්ට් එකේ ලියන්න. බදුනේ ප්‍රසාරණයට අමතරව
පදුනේ ප්‍රසාරණයට අමතරව ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වන ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වන ප්‍රමාණය ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වන ප්‍රමාණය ද්‍රවය වැඩිපුර ප්‍රසාරණය වන ප්‍රමාණය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ද්‍රවයේ ඉන්වර්ටඩ් කම ඇතුළ දාගන්න දෘශ්‍ය ප්‍රසාරණය ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ ලෙස හැඳින්වේ ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ හරි ඒකට තමයි අපි කියන්නේ ද්‍රවයේ දෘශ්‍ය ප්‍රසාරණය කියලා සත්‍ය ප්‍රසාරණය කියන්නේ මොකක්ද ඒ ඔය භාජනය සම්පූර්ණයෙන් පිරලා තිබ්බනම් සත්‍ය ප්‍රසාරණය අපිට ගන්න වෙන්නේ මේ දෘශ්‍ය ප්‍රසාරණයට භාජනීය ප්‍රසාරණයත් එකතු කරන්න ඕනේ. මොකද භාජනීය ප්‍රසාරණය වෙද්දී ඒ හිස් අවකාශය පිරෙන්නේ අර ප්‍රසාරණය වෙන ද්‍රවයෙන්ම තමයි. හරිද? ක්ලියර් මේ ඊළඟ පොයින්ට් එක. බදුනේ ප්‍රසාරණයද ඇතුළත්ව පදුනේ ප්‍රසාරණයද ඇතුළත්ව පදුනේ ප්‍රසාරණයද ඇතුළත්ව ද්‍රවය මුළුමනින්ම ප්‍රසාරණය වන ප්‍රමාණය ද්‍රවය මුළුමනින්ම ප්‍රසාරණය වන ප්‍රමාණය ද්‍රවය මුළුමනින්ම ප්‍රසාරණය වන ප්‍රමාණය ඉන්වර්ටඩ් කම ඇතුලේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය ලෙස හැඳින්වේ හරි එහෙනම් අපිට ගන්න පුළුවන් යටින් ඉන්න පොයින්ට් එක ටයිප් කරලා තියෙනවා ආරම්භයේදී බඳුණු මුළුමනින්ම ද්‍රවයෙන් පිරී පැවතීනවා මට කියන ලියත හැකි ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සමානයි කාටද ඔයගොල්ලෝ දාගන්න ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය අතරම් ප්‍රසාරණය වෙච්ච ප්‍රමාණය සමානයි කාටද දෘශ්‍ය ප්‍රසාරණය දාන බඳුනේ ප්‍රසාරණය හරි ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණය සමානයි දෘශ්‍ය ප්‍රසාරණය දාන බඳුනේ ප්‍රසාරණය හරි විතර බඳුනේ පරිමාණ ප්‍රසාරණය මොකද බඳුන කියන ඝන කෙනෙක් නිසා යාට මොන ප්‍රසාරණයක්ද කියලා කියන්නේ බඳුනට රේඛීය ශේෂ්ඨඵල හා පරිමාණ කියන තුනම තියෙනවා ද්‍රවයට ආයි අමුතුවෙන් කියන්න ඕනේ ද්‍රවයේ පරිමාණ ප්‍රසාරණය කියලා. ද්‍රවයකට කොහොමද තියෙන පරිමාණ ප්‍රසාරණයක් තමයි. හරි. මෙයාට යටින් ඔබ දාගත්තනේ. දැන් මෙන්න මෙච්චර. හරි. ඔයාලට මතකද රේඛීය ප්‍රසාරණයේ සමීකරණයේදී මෙයා රේඛීය දිගක වැඩිවීම සමානයි ඩෙල්ටා L සමානයි L ඇල්ෆා ඩෙල්ටා ටීටා. මතකද? ශේෂ්ඨඵල වැඩිවීම සමානයි ආරම්භක පරස්පර වර්ගඵලය වතාවක් බීටා ඩෙල්ටා ටීටා. හරි. පරිමා වැඩිවීම සමානයි b ගැමා ඩෙල්ටා ටීටා. හරි. අපි දැන් මේ ගන්න යන්නේ තුන්වෙනි එක කියලා. හරිද? ඔයාලට මතක ඇති මේ සමීකරණයම ඔය ඩෙල්ටා v කියන එක කියන සමානයි v ගැමා ඩෙල්ටා ටීටාට. හරි. මේ බලන්න. මේ ඉතින් උෂ්ණත්ව වැඩිවීමනේ. මේ ආරම්භක පරිමාව. මේ කවුද? මේ පරිමාව වැඩිවීම. මේ කවුද? මේ ඇවිල්ලා පරිමා ප්‍රසාරණ සංගුණකය. නැත්නම් පරිමා ප්‍රසාරණ.
ඕකේ මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මේ කවුද මේ පරිමාව ප්‍රසාරණ සංගලය නැත්නම් පරිමාව ප්‍රසාරණ මේ බලන්න. ඔයා මේ පරිමාව ප්‍රසාරණයට මේ පරිමාව ප්‍රසාරණතා සංගුණක දෙකක් තියෙනවා. හරිද? මේ පරිමාව ප්‍රසාරණතා සංගුණක දෙකක් තියෙනවා. මොනවද? දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතා සංගුණකය කියලා එකක් තියෙනවා. සත්‍ය පරිමාව ප්‍රසාරණතා සංගුණකය කියලා එකක් තියෙනවා. හරිද? හරි. ඔය ගැමාවල දෙන්නෙක් ඉන්නවා. කවුද? ගැමා සත්‍ය ඇත්තෙක් ඉන්නවා. ඊළඟට ගැමා දෘශ්‍ය පරිමාව ප්‍රසාරණ. ඉතින් හරි සරලයි. මෙච්චරයි වෙන්නේ. ඔයා මෙතෙන්ට සත්‍ය ප්‍රසාරණ සංගුණකයේ ආදේශ කරොත් ඔයාට හම්බ වෙනවා ද්‍රවයේ සත්‍ය පරිමාව වැඩි වීම. තේරුණාද? ඔයා මෙතෙන්ට දෘශ්‍ය ප්‍රසාරණතා සංගුණකයේ ආදේශ කරොත් ඔයාට හම්බ වෙනවා ද්‍රවයේ දෘශ්‍ය පරිමාව වැඩි වීම. හරි සරලයි. හරි. මේ අර ඔයගොල්ලෝ මේ වෙනකම් පාවිච්චි කරපු සමීකරණයමයි ඒ පදවල හැදින්වීම ඒ විදිහමයි. හරිද? මේ පරිමාව වැඩි වීම ආරම්භක පරිමාව ප්‍රසාරණතා සංගුණකය අපි ඒකට පරිමාව ප්‍රසාරණය කියලා කියන්නේ මේ උෂ්ණත්ව වැඩි වීම. හරි? පරිමාව ප්‍රසාරණතාව. හරි? පරිමාව ප්‍රසාරණතාව. හරි? ඔයා මේ ගැමා වෙනුවට ගැමාලා දෙන්නෙක් ඉන්නවා. හරි? පරිමාව ප්‍රසාරණතාව දෙන්නෙක් ඉන්නවා ද්‍රවයකට අදාළව. ද්‍රවයකට අදාළව දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි සත්‍යයගේ අනිත් එක දෘශ්‍යයගේ. සත්‍ය ප්‍රසාරණ පරිමාව ප්‍රසාරණතාව මේ දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාව. ඔයා මෙතෙන්ට සත්‍යයගේ ආදේශ කරොත් ඔයාට ඩෙල්ටා v විදිහට හම්බෙන්නේ ඇත්තටම පරිමාව වැඩි වීම. ඒ කියන්නේ අර බඳුනේ පිරිච්ච ටිකේ හිස් අවකාශයේ පිරිච්ච ටිකේ ටිකත් එක. ආ මෙතෙන්ට ගැමා සත්‍ය කියන එක ආදේශ කරොත් ඔයාට හම්බෙන්නේ ද්‍රවයේ මුළු පරිමාව වැඩි වීම ඇත්තගේ. ඔයා මෙතෙන්ට දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාව ආදේශ කරොත් එන්නේ අර උතුරලා ගිය දෘශ්‍ය පරිමාවේ අගය විතරයි. තේරුණාද? හරි. ඔයා මෙතෙන්ට ආදේශ කරන සංගුණකය මත මෙයා තීරණය වෙනවා. හරි. එහෙනම් ඔක තමයි අපි කතා කරන්නේ යන්නේ. හරිද? අපි ඔක වෙන වෙනම කතා කරනවා. හරි. ඔකේ දින ඔයගොල්ලන්ට පේනවා සත්‍ය ප්‍රසාරණතාව. හරිද? හරි. මේ බලන්න. එහෙනම් මට මෙහෙම ගත්ත හැකි ඩෙල්ටා v සමානයි v ගැමා සත්‍ය වතාවක් ඩෙල්ටා t. හරි. එතකොට මෙතනින් හම්බෙන්නේ සත්‍ය පරිමාව වැඩි වීම. මේ ඩෙල්ටා v සත්‍ය. හරි. මේ ඩෙල්ටා v සත්‍යයගේ ඒක සමානයි v ගැමා සත්‍යයගේ ඩෙල්ටා t. හරි. සත්‍යයගේ ආදේශ කරාම සත්‍යයගේමයි හම්බෙන්නේ. පැහැදිලිද? ඒ වගේ සත්‍ය සංගුණකය උක්ත කරන්නේ කවුද දෙන්නේ? ගැමා සත්‍යයගේ සමානයි කාටද? ඩෙල්ටා v සත්‍යයගේ බෙදීම v වතාවක් ඩෙල්ටා t. හරි. ඒකෙන් උනට තේරෙනවා මේක අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? මේ ඇවිල්ලා ආරම්භක ද්‍රව පරිමාව මේ උෂ්ණත්ව වෙනස එනම් මේ ඇවිල්ලා සත්‍ය වැඩි වීම අර්ථ දක්වන්නේ කොහොමද? යටපද එකක් කරන්නේ. හරි. ආරම්භක ඒකක ද්‍රව පරිමාවක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් වැඩි කරාම එයාගේ සත්‍ය පරිමාව වැඩි වීමකට කියන මොකක් කියලාද? සත්‍ය ප්‍රසාරණතා සංගුණකය කියන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට කොහොම ආදේශ කරන්නේ? මෙයාගේ ඒකක වෙන්නේ මොන වැරද්දද? එක්ක සෙල්සියස් අංශ කියලා නැත්නම් කෙල්වින් එක. පැහැදිලිද? හරි. ඔයා මෙතන සත්‍යය ආදේශ කරාම මෙතනින් එයා අපිට දෙන්නේ සත්‍යයගේමයි. හරි. හරි. ඔයගොල්ලන්ගේ එතන තියෙන ඉඩේ මේක මෙහෙම දාන්න. ඔච්චරයි. ඔක කොහොමද දාන්නේ? සත්‍යයගේ දැන්.
අපි දෘශ්‍ය කියලා ෆීල් කරලා ඉන්නවද? හරි. ඒකට ඒක ඉවරයි. හරි. ඉතින් මේ වල ඔයා මෙතන දෘශ්‍යගේ ආදේශ කරොත් ඔයාලට මෙතනින් හම්බ වෙන දෘශ්‍ය පරිමාණ වැඩි වෙයි. හරි. ඩෙල්ටා V දෘශ්‍යගේ හම්බ වෙන්නේ. අර ඇහැට පෙනිච්ච උතුරන දිය ටික විතරයි. භාජනීය ප්‍රසාරණය වෙන්න නැතුණත් වෙන්නේ නැහැ. ආරම්භක පරිමාණ දෙකේම සමානයි. හරි. එතන ගැමා දෘශ්‍ය ඩෙල්ටා T. හරි. ලොකුවට හිතන්න දෙයක් නැහැ. මෙතන ගැමා වෙනකොට දෘශ්‍යගේ ආදේශ කරොත් දෘශ්‍ය වැඩි වීම වෙනවා. සත්‍යගේ ආදේශ කරොත් සත්‍යගේ හම්බ වෙනවා. එච්චරයි. හරි. මේකෙත් උක්ත කරන්න පුළුවන් ඔයාට. ගැමා දෘශ්‍යගේ සමාන. ඩෙල්ටා V දෘශ්‍යගේ බෙදීම. V වැඩි කිරීම ඩෙල්ටා T එකයි. ඔයාලට වෙන මේ පරිමාණ මේ පරිමාණ කැපුවාම මෙයාගේ එක කියන්නේ මොනවද? සෙල්සියස් අංශකයට එහෙම නැත්නම් කෙල්වින්. මේ දෙකේ වචනෙන් අර්ථ දැක්වීමක් මම යටින් දෙන්නම්. හරි. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ රියුට් එකේ තියෙනවා සත්‍ය ප්‍රසාරණතාව ගැමා කියලා දෘශ්‍ය ප්‍රසාරණතාව ගැමා R කියලා තියෙනවා. හරිද? මම අර කෙලින්ම තේරෙන්නම සත්‍ය දෘශ්‍ය කියලා මෙතනින් ලිව්වා. මොකද තවුලක් නැහැනේ. හරි. කෙලින්ම සත්‍ය දෘශ්‍ය කියලා මේකේ වචනෙන් මම ලිව්වා. හරි. ඒතර මොකුත් ප්‍රශ්න මොකුත් නැහැ එතකොට. හරි. පැටලෙන්නේ මොකුත් නැහැ. නැත්නම් ගැමා R මතක තියාගන්නත් එපා. හරි. හරි. මෙහෙම ලිව්වත් අවුලක් නැහැ. මේක සරල නිසා මෙහෙම ලිව්වා. හරිනේ? හරි. මේ දෙක දාගන්න වෙන වෙනම. මාතෘකා දෙකකට තියෙන්නේ. මෙයා ලිව්වට පස්සේ පොඩි පොයින්ට් එකක් ඉඳ තියාගන්න අපි ඒක අර්ථ දක්වන්න. මෙයාටත් ඒ විදිහමයි. හරි. චුටි පොයින්ට් එකක් තියාගන්න දෙකම අර්ථ දක්වන්න. ඔය දෘශ්‍ය ප්‍රසාරණයේ කියන තැන ලොකු ඉඩක් තියෙනවා. ඒ ලොකු ඉඩේ තව වැඩක් තියෙනවා. හරි. ඔයගොල්ලෝ මේ සාමාන්‍ය නෝමල් විදිහට ලියන්න. හරි. ඒ ලොකු ඉඩෙන් චුට්ටක් ඉඳ තියාගන්න යට. හරි. ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය ගන්න. ඒ මාතෘකා දෙකේ මේ දෙක වෙන වෙනම දාගන්න. මාතෘකා දෙකේ මේ දෙක වෙන වෙනම දාගන්න. හරි සරලයි අපි දන්න සමීකරණයමයි සත්‍යගේ ආදේශ කරාම සත්‍ය පරිමාව වැඩි වීමත් දෘශ්‍යගේ ආදේශ කරාම දෘශ්‍ය පරිමාව වැඩි වීමත් හම්බ වෙනවා. හරි. හරි. මේ ආයතෙන් ලියාගන්න. සත්‍ය ප්‍රසාරණතාව කියලා තියෙන්නේ. ඒ ආයතෙන් ලියාගන්න. මේක අර්ථ දැක්වීම. යට දෙන්න එකක් කරන උඩ ඒක විස්තර කරනවා. ලියන මෙතන. ඒකක මුල් පරිමාවක් ඇති. ඒකක මුල් පරිමාවක් ඇති ද්‍රවයක සත්‍ය ප්‍රසාරණතාව යටෙන් ලියන. ඒකක මුල් පරිමාවක් ඇති ද්‍රවයක
උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඇලයිරක් කෙල්වින් 1කින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඇලයිරක් කෙල්වින් 1කින් වැඩි කිරීමේදී ද්‍රවයේ සිදුවන සත්‍ය පරිමා වැඩිවීම ද්‍රවයේ සිදුවන සත්‍ය පරිමා වැඩිවීම ද්‍රවයේ සිදුවන සත්‍ය පරිමා වැඩිවීම සත්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ සත්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ සත්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ සත්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ හරි ඊළඟ මාතෘකාවයට මේකක් දාගත්තනේ දෘශ්‍ය එයාගේට නුත් ලියන්න එයාගේට ලියන්න අර විදියම ඒකක මුල් පරිමාවක් ඇති ද්‍රවයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඇලයිරක් කෙල්වින් 1කින් වැඩි කළ විට ද්‍රවයේ සිදුවන දෘශ්‍ය පරිමා වැඩිවීම දෘශ්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ දෘශ්‍ය ප්‍රසාරණතාව ලෙස හැඳින්වේ හරි දැන් ඔයාලා මට කියන්න මේ දෙන්නගෙන් ලොකු කවුද ඔයාලට කවුරු ලොකු නේද හරිද මේ දෙන්නගෙන් ලොකු වෙන්න ඔයාලට පේනවා අපි දන්නවා ඇත්තටම වෙච්ච පරිමාණ ප්‍රසාරණය දෘශ්‍යකට වඩා වැඩිනේ යට දෙන්න පොදුයි නෙමෙයි දෘශ්‍ය පරිමාණ ප්‍රසාරණය වැඩි සත්‍ය පරිමාණ ප්‍රසාරණය වැඩි දෘශ්‍යකට වඩා මේ දින උතුරලා ගිය ටික විතරනේ මේ භාජනයත් ඇතුළත් වෙන්නේ එහෙනම් මොකද වෙන්නේ ඔයාලට පැත්තකින් දාගන්න පුළුවන් මොකද අතට ඔය ගමා සත්‍ය කියන එක්කෙනා ලොකුයි ගමා දෘශ්‍ය කියන එක්කෙනාට වඩා හරි ඒක පැත්තකින් දාගන්න හරි සත්‍ය ප්‍රසාරණතාව වැඩි සත්‍ය ප්‍රසාරණතාව සංගුණකයේ ලොකුයි හරි හේතුව මේ දෙක දිහා බලමු ඕකේ ඔය සත්‍ය පරිමාණ ප්‍රසාරණය වැඩි නිසා හරි මෙහෙම දෙයක් තියෙනවා හරිද ඔය සත්‍ය කියන වචනේත් එක්ක තියෙන ඒවාට අපි කියනවා මම ඒක මේ වෙලකන් දැක්කේ නෑ වගේ හිටියා නිර්පේක්ෂ කියලා හරිද දෘශ්‍යයකට අපි කියනවා සාපේක්ෂ කියලා ඒක සමාන පද දෙකක් වගේ මතක තියාගන්න මේ ඇති හරිද ඔය සත්‍ය කියන ඕනම දෙයකට වඩා භාවිතා කරන්න පුළුවන් නිර්පේක්ෂ කියලා ඒ කියන්නේ සත්‍ය පරිමාව වැඩිවීමට කියන්න පුළුවන් නිර්පේක්ෂ පරිමාව වැඩිවීම කියලා සත්‍ය ප්‍රසාරණතාව සංගුණකයට කියන්න පුළුවන් නිර්පේක්ෂ ප්‍රසාරණතාව සංගුණකය කියලා ඒ විදිහටම ඔය දෘශ්‍ය කියන වචනේ වෙනකොට සාපේක්ෂ කියන වචනේ භාවිතා කරන්න පුළුවන් දෘශ්‍ය පරිමාව වැඩිවීමට කියන්න පුළුවන් සාපේක්ෂ පරිමාව වැඩිවීම කියලා දෘශ්‍ය ප්‍රසාරණතාව සංගුණකයට කියන්න පුළුවන් සාපේක්ෂ ප්‍රසාරණතාව සංගුණකයට නැත්නම් සාපේක්ෂ ප්‍රසාරණතාව කියලා. ඔය නිකන් මේක දාගෙන මේක දැක්කම තේරෙනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. පැන්සලකින් පැත්තකින් දාන්න. සත්‍ය වෙනුව නිර්පේක්ෂ කියන වචනේ දෘශ්‍ය කියන එකට සාපේක්ෂ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. හරි. සමාන පද. හරි. මේකට දාලා විතරයි ඈ. මේ කොටසට දාලා විතරක් සමාන පද. හරි. හරි අවසාන කොටස අපි යන්නේ හරි අවසාන කොටස දැන් මේ සංගුණක දෙක අතර සම්බන්ධය හොයන්නේ අද
සංගුණක දෙක අතර සම්බන්ධය. මේ බලන්න. අපි අර කලින් වගේ ගමු. ආරම්භයේදී වාදනයේ මුළුමනින්ම ද්‍රවයෙන් පිරී තිබ්බොත් මොකද වෙන්නේ? ලියන්න පුළුවන් අපිට මේක. ආරම්භයේදී වාදනයේ සම්පූර්ණයෙන්ම ද්‍රවයෙන් පිරී පවතිනවා. හරි. මට ලියන්න පුළුවන් මොකටද? අපි අර කලින් ලියපු දේ මොකද්ද? සත්‍ය පරිමාව වැඩි වීම. නැත්නම් ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණ දේ. සමානයි කාටද? දෘශ්‍ය ප්‍රසාරණය දනෝ. බදුනේ ප්‍රසාරණය. කලින් දීපේ නේද? බදුනේ පරිමාව ප්‍රසාරණය. මේකේ සම්බන්ධයක් ගන්න යන්න. හරි. මේ තියෙන ද්‍රවයේ ඇත්තටම පරිමාව වැඩි වීම. ඒක තමයි අපි ඩෙල්ටා V සත්‍ය කියලා ගත්තේ. මේ තියෙන උතුරන ගිය ටික අපි ඒක තමයි ඩෙල්ටා V දෘශ්‍ය කියලා ගත්තේ. මේ භාජනයට අදාළ පරිමාව වැඩි වීම. භාජනත් ප්‍රසාරණය වුණානේ. මේ ඩෙල්ටා V බඳුන. හරි. මේකට ආදේශ කරා. අපි දැන් මේක ඉගෙන ගත්තා. මෙයා කවුද? V ගැමා සත්‍ය වතාවක් ඩෙල්ටා T සමානයි. මේ කවුද? V ගැමා දෘශ්‍ය වතාවක් ඩෙල්ටා T. මේ කවුද? මේක භාජනයේ නිකම්ම ආදේශ කරන්න. V ගැමා බඳුන වතාවක් ඩෙල්ටා T. පාඩම මේකේ පේනවා. උෂ්ණත්ව වැඩි වීම දෙන්න ඔක්කොගෙම මේ එකම කට්ටියනේ කතා කරන්නේ. ඒ නිසා ඩෙල්ටා T එක කැපෙනවා. ඔයාලට මම මෙතන කන්ඩිෂන් එකක් ගත්තා. මොකක්ද? ආරම්භයේදී භාජනය මුළුමනින් නැත්නම් සම්පූර්ණයෙන් ද්‍රවයෙන් පිරී පවතිනම් කියලා. හරි. වැදගත් දේ මේ සම්පූර්ණයෙන් ද්‍රවයෙන් පිරී පවතී කියන්නේ. ඒ නිසා ඔයාලට තේරෙනවද මෙන්න මේ ආරම්භක පරිමාව ඔක්කොම ටික මොකද වෙන්නේ? සමාන වෙනවා. හරිද? ඔය ආරම්භක පරිමාව ටික ඔක්කොම සමාන වෙනවා. හරිද? ඇයි? සම්පූර්ණයෙන් භාජනයෙන් මේක පිරෙන තිබ්බ හින්දා භාජනයේ ආරම්භක පරිමාවයි ද්‍රවයේ ආරම්භක පරිමාවයි මොකද වෙන්නේ? සමානයි. තේරෙනවද? හරි. භාජනයේ ආරම්භක පරිමාවයි මේනේ භාජනයේ ආරම්භක පරිමාව මේ ද්‍රවයේ ආරම්භක පරිමාව. ඒ ඔක්කොම මොකද වෙන්නේ? සමාන වෙනවා. හරිද? ඒ ඔක්කොම සමාන වෙනවා. හරිද? එහෙම වෙන්නේ සම්පූර්ණයෙන් මේක ද්‍රවයෙන් පිරී තිබ්බ නිසා. හරිද? හරි. එහෙනම් මට ඒ නිසා ඔය v කියන එකත් කපලා අයින් කරන්න පුළුවන්. හරිද? එහෙනම් මට මෙතනින් එනවා කවුද? ගැමා සත්‍ය කියන එක්කෙනා සමානයි. කවුද? ගැමා දෘශ්‍ය කියන එක්කෙනා දන්න. ගැමා බඳුන. ඔයා දන්නවා ඝණයක ගැමා දෙන්නේ නැහැ. දෙන්නේ ඇල්ෆා. අපිට ඒක ආදේශ කරන්න පුළුවන්. ඔය ගැමා සත්‍යයේ සමානයි. ගැමා දෘශ්‍යයේ දන්න. තුන් වාරයක් ඇල්ෆා බඳුන. හරි. බඳුනේ ප්‍රසාරය. බඳුනේ රේඛීය ප්‍රසාරය. තුන් ගුණයකට සමානයි නේද? ඔන්න එහෙනම් සංගුණ අතර සම්බන්ධය අපිට හම්බුනේ. මේක එකපාර පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ ව්‍යුත්පන්න කිරීම තමයි මේ තියෙන්නේ. එහෙනම් සත්‍ය ප්‍රසාරණතා සංගුණකයේ සමාන වෙනවා. දෘශ්‍ය ප්‍රසාරණතා සංගුණකයේ දන තුන් වාරයක් බඳුනේ ප්‍රසාරණයට. හරි. මොකද ගැමා කියන 3යි අල්පටනේ. ඒකයි මේ 3 කියන එක ආවෙත්. හරි. මේ 3.
හරි හරි මොනවා හරි අවුලක් තියෙනවනම් chat එකේ දාන්න හරි ඕගොල්ලෝ අර මං කිව්වේ දෘශ්‍ය ප්‍රසාරණයට පොඩි ඉඩක් තා වැඩිපුර ඉඩක් තියෙනවා කියලා ඒ ඉඩේ මේ ටික දාගෙන ඉවර කරගන්න මෙතනින් ඉවරයි ඒක ඊළඟ මාතෘකාව තුනේ ජලයේ අනියම් ප්‍රසාරණය ඒකේ මොකුත් ලියන්න එපා ඊට ඒ වෙනකම් මේ ටික දාගන්න ඒකේ මොකුත් ලියන්න එපා හරි ඔතනින් තියරි ඉවරයි ද්‍රව ප්‍රසාරණයේ තියරි ඔච්චරයි මේක දාගන්න ඉක්මනට හරි ඔච්චරයි තියරි දෙන්නේ හරි ඊළඟට අපි කතා කරන්න තියෙන ජලයේ අනියම් ප්‍රසාරණය අපි ගණන් දෙක තුනක් හදලා දෙන්න එමු හරි එන්න ඔයගොල්ලන්ගේ 41 වෙනි ගානට 17 වෙනි පිටුවට ද්‍රව ප්‍රසාරණය ආශ්‍රිත ගැටලු කියලා තියෙනවා 41 ඉඳන් හදා යන්න 41 වෙනි ගානේ ඉඳන් හදාගෙන යන්න හරි 41 වෙනි ගානේ ඉඳන් හදාගන්න හරි බලන්න 17 වෙනි පිටුවේ 41 වෙනි ගාන වීදුරුවල රේඛීය ප්‍රසාරණතාවය 8 වැඩි කිරීම 10 කෙල්විනයට වේ. වීදුරු තුළ ඇති ජලයේ දෘශ්‍ය ප්‍රසාරණතාවය 2.1 වැඩි කිරීම 10 කෙල්විනයට වේ. ජලයේ නිරපේක්ෂ ප්‍රසාරණතාවය නිරපේක්ෂ කියන සත්‍යය කියන්නේ නේද? එහෙනම් නිරපේක්ෂ කියන සත්‍යයගේ ගැමා සත්‍ය සමානයි. අපි දන්නවා ගැමා දෘශ්‍ය ධන තුන් වාරයක් ඇල්ෆා බඳුන හදලා දෙන කෙනාගේ දෘශ්‍ය රේඛීය ප්‍රසාරණතාවය දෘශ්‍යගිය දීලා තියෙනවා 2.1 වැඩි කිරීම 10 කියලා. හරි. ධන තුන් වාරයක් රේඛීය ප්‍රසාරණතාව දීලා තියෙන වට වැඩි කිරීම 10 කියලා. මේක සුළු කරලා. පාඩ මෙතනින් ගත්ත එක එතකොට 8 වරක් 3 24යි. එතන මෙතනින් එනවා 10 දෙකක් එක්ක එක සුළු කරාට පස්සේ 0.24යි කියලා. එහෙනම් 2.1ට එකතු කරන්න 0.24. ඒ කියන්නේ මෙතන එනවා 2.34. එහෙනම් 2.34යි 10 කෙල්විනයට හරි ඊළඟට මෙහෙම කියනවා රසදිය වල නිරපේක්ෂ ප්‍රසාරණතාවය නිරපේක්ෂ කියන සත්‍යය කියන්නේ 1.8 වැඩි කිරීම 10 කෙල්විනයට වේ. රසදිය ඝනමේ ඝන සෙන්ටිමීටර 17 ප්‍රමාණය සෙල්සියස් අංශක 10 සිට 25 දක්වා රත් වෙන විට සිදුවන පරිමාණය වැඩි වීම. ඔයාලේ සත්‍ය වැඩි වීම. හරි 42. ඉතින් ඔයාලේ සත්‍යයේ නිකම් පරිමාණය වැඩි වීම කියලා හුවොත් ඔයාලේ සත්‍යයේ තමයි. සත්‍යයේ කියන්නේ සත්‍ය සංගුණකයේ ආදේශ කරා. ආරම්භක පරිමාණ වතාවක් ගමා සත්‍යයේ වතාවක් දෙකට මෙයා 1000යි. සත්‍ය ගමාගයගේ කීයද? ඒක තමයි නිරපේක්ෂ කියලා දීලා තියෙන 1.8 වැඩි කිරීම 10 උෂ්ණත්ව වෙනස 10 ඉඳන් 25ට ඒ කියන්නේ 15යි. සුළු කරමු. අපිට මෙතන කියනවා කීයද?
.8 වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ කීයක් වෙනවද? 10න් වැඩි කරාම 18යි 9යි 27යි. හරි 1.8 15න් වැඩි කරාම 27යි 27යි. මෙතනින් බිංදු තුනක් ගියාම 10 වෙන එකයි 2.7ක් ඉතුරු වෙනවා. ඝන සෙන්ටිමීටර 2.7. උත්තරය આવද? ඝන සෙන්ටිමීටර 2.7. හරි 43 වෙනි ගාන. හරි බලන්න. රේඛීය ප්‍රසාරණතාව 1.2 වැඩි කිරීම 10 කෙල්විනට ලෝහයකින් තනා ඇති පරිමාව ඝන සෙන්ටිමීටර 1000ක් වන බදුනක් මුළුමනින්ම පරිමාව ප්‍රසාරණතාව 1.56 වැඩි කිරීම 10 කෙල්විනයට වන ද්‍රවයකින් පුරව ඇත. ඒ කියන්නේ ඔය දීලා තියෙන සත්‍ය ප්‍රසාරණතාව තමයි දීලා තියෙන්නේ. ගානක කිව්වේ නැත්තම් මේ දෙන්නේ සත්‍යයගේ. හරිද? පද්ධති උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ට ඉහළ නැංවීමේදී උතුරා යන ද්‍රව පරිමාව හරිද? උතුරා යන ද්‍රව පරිමාව කියන්නේ කාටද? දෘශ්‍යයකට. එහෙනම් වාට ඒක ආදේශ කරන දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාව සංගුණකේ හොයාගත්තා නම් හරි. නේද? එහෙනම් දාන්න මේ සම්බන්ධය. ගැමා සත්‍යයගේ සමානයි ගැමා දෘශ්‍යයගේ ධන 3 වාරයක් ඇල්ෆා බඳුන. හරි. සත්‍යයගේ කීයද? 1.56 වැඩි කිරීම 10 මේ ගැමා දෘශ්‍ය ධන 3 වාරයක් රේඛීය ප්‍රසාරණතාව කීයද? 1.2 වැඩි කිරීම 10 හරි. එහෙනම් අපිට මෙතනින් ගත්ත හැකි යමා දෘශ්‍යගේ 10 කෙලියට ගන්න පුළුවන් වෙන හදාගන්න මෙතනින් යනකොට 1.56 මේ අඩු වෙන්න ඕන මෙතන සුළු කරාම 3.5ක් යනවා 10 එකක් දැම්මම 0.36ක් යනවා වැඩි කිරීම 10 ඒකට මෙතනින් යනවා කියන්නේ 1.2ක් යනවා මොන දෘශ්‍යලිය හොයාගත්තා හරි එහෙනම් දාන්න කාටද මේ සමීකරණය ඍතුරාගීය පරිමාව කියන දෘශ්‍ය පරිමාව ප්‍රසාරණතාව දෘශ්‍ය පරිමාව වැඩි වීමනේ යමා දෘශ්‍ය මෙයානේ ඔය අහන්නේ ඒක සමානයි යමා දෘශ්‍ය වැඩි කිරීම ඩෙල්ටා ටී මෙතෙන් ආදේශ කරත හැකි 1000යි මේක හොයාගත්ත 1.2 වැඩි කිරීම 10 උෂ්ණත්වය වැඩි කරන සෙල්සියස් අංශක 50කින් කැප්‍රනික් කපලා දාන්න 10 බිංදු 4 කපලා ගියාම 1.2 පහින් වැඩි කරන දේ ඒකෙන් උත්තර වෙන්නේ 6යි ඝන සෙන්ටිමීටර 6ක් උතුරනේ හරි වාට උන මේ ගාන මෙහෙම හදන්නත් තිබ්බා සත්‍ය ප්‍රසාරණ වැඩි වීම හොයනවා සත්‍ය පරිමාව වැඩි වීම ඊට පස්සේ භාජනීය ප්‍රසාරණය හොයනවා සත්‍ය පරිමාව වැඩි වීම භාජනීය ප්‍රමාණය අඩු කරත් මේක නේ මේක ටිකක් දිගයි මේක ලේසි හරිද දෘශ්‍යය වුණා දෘශ්‍ය සංගුණකේ හොයාගත්ත එච්චර හරිනේ 44
බලන්න 44. සෙල්සියස් අංශක 28 දී රේඛීය ප්‍රසාරණතාව 9 වැඩි කිරීම 10 සෙල්සියස් අංශකයට වන වීදුරු ප්ලාස්ටික මිලිමීටර් 50 සලකුණ දක්වා පරිමා ප්‍රසාරණතාව 1.8 වැඩි කිරීම 10 කෙල්විනයට වන රසදියෙන් පුරවා ඇත. පද්ධති උෂ්ණත්වය සෙල්සියස් අංශක 48ක් දක්වා ඒ කියන්නේ 20 කින් වැඩි කරලා තියෙනවා. නැංවීමේදී එම සලකුණට ඉහළින් පවතින රසදිය පරිමාව සොයන්න. ඒක මෙච්චරයි. හරිද? මහලුකු දෙයක් නෑ. දැන් ඔකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සමීකරණය වළංගු වෙන්න නම් භාජනීය ද්‍රවයෙන් සම්පූර්ණයෙන් පුරවලා තියෙන්න ඕන. මේ සමීකරණය වළංගු වෙන්න නම් භාජනීය ද්‍රවයෙන් සම්පූර්ණයෙන් පුරවලා තියෙන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගානේ භාජනය සම්පූර්ණයෙන් පුරවලා නැහැ. මිලිමීටර 50 ලකුණ වෙනකන් විතරයි පුරවලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ? සම්පූර්ණයෙන් පුරවලා නැත්තම් මේක වළංගු වෙන්නේ නැහැ. ඔයා දැක්ක මේක ව්‍යුත්පන්න කරද්දී අර v ටික කපලා ගියේ හින්දා මේක ආවේ. ආරම්භක පරිමාව සමාන හින්දා. ද්‍රවයේ ආරම්භක පරිමාව භාජනයේ මුළු පරිමාවට සමාන හින්දා. දැන් මොකද කරන්නේ? ඔය ගාණිතික ප්‍රශ්නයක් නැහැ. අපෙන් අහන්නේ කොහොමද? මිලිමීටර 50 සලකුණ තියෙනවා. ඊට උඩින් උතුරලා ගිය ප්‍රමාණය තමයි අහන්නේ. ඉතින් ඕකෙදී ඔය ගාණේදී ඔයාව මිලිමීටර 50 කියන ලකුණෙන් භාජනය කපන්න. හරි. භාජනයේ යම් ප්‍රමාණයකට දැන් මේ ද්‍රවයක පිරීලා තියෙනවානේ. මිලිමීටර 50 කියන සලකුණේදී ඔයා භාජනය කපලා අයින් කරා. උඩ ගැල කපලා අයින් කරා. දැන් මේක තමයි අන්න දැන් හරි. 50න් කපලා අයින් කරාම දැන් සම්පූර්ණයෙන් මොන වෙලා තියෙන්නේ? පිරීලා තියෙන්නේ. කේස් එකක් නැහැ නේ. හරි. කපන්න පුළුවන්ද එහෙම? නෑ මේ කල්පිතයක් කරේ අපි හරි. ඇත්තටම කැපුවේ නෑ. හරි. ඉතින් කපන්න. ඉතින්. හරි. දැන් මේක රත් කරනම යම් ප්‍රමාණයක් උතුරනවා. මේ මිලිමීටර 50 කියන සලකුණට දාලා සලකුණක් උඩට ඉස්සිලා යනවා. ප්‍රසාරණය වෙනවා. යම් ප්‍රමාණයක් උතුරනවා. ඒ උතුරන ටික නේද ඔයාලා භාජනයේ තිබ්බනම් මිලිමීටර 50 සලකුණට උඩට එන්නේ. පැහැදිලිනේ? භාජනයේ මෙතනින් කැපුවා. දැන් මේක රත් කරාම යම් ද්‍රව කොටසක් මෙතනින් උතුරලා එළියට එනවා. ඒ එළියට එන ටික නේද භාජනයේ කපන්න නැතුව තිබ්බනම් අර මිලිමීටර 50 කියන සලකුණට වඩා උඩට එන්නේ. ඕනේ. එහෙනම් ඔය අහන්නේ මොකද්ද ඒ ගාන මෙච්චර වටයක් ගිහිල්ලා? ඕකේ දෘශ්‍ය ප්‍රසාරණය අහන්නේ. දෘශ්‍යගේ ඇහැට පේනගේ. මොකද මිලිමීටර 50 සලකුණක් උඩට එනවා. ඇහැට පේනගේ මේක අහන්නේ. හරි. එහෙනම් ඔය හොයන්න තියෙන ඇහැට පේනගේ. එහෙනම් අපිට දෘශ්‍ය සංගුණකේ හොයාගන්න. පිළිම දාගන්න මොකද්ද? ගමා සත්‍ය සමාන. ගමා දෘශ්‍ය ධන 3 වාරයක් ඇල්ෆා බලමු. හරි. 3 වාරයක් බඳුනේ රේඛීය ප්‍රසාර ආදේශ කරා. 1.8 වැඩි කිරීම 10 වෙනවා සත්‍යයගේ. තුන් වාරයක් බඳුනයාගේ වෙනවා 9 වැඩි කිරීම 10 වෙන 6. එහෙනම් කෙලිම දෘශ්‍යවිය හොයන්න පුළුවන්. 10 වෙන 4 එළියට ගන්න පුළුවන් වෙන සුළු කරමු. මේක සුළු කරාම නම වරක් තුන එනවා 27ක්. 10 දෙකක් ගත්තාම 0.27ක් එනවා. වැඩි කිරීම 10 වෙන 4. සුළු කරාම එනවා 1.5 තුන වැඩි කිරීම 10 වෙන 4යි කෙල්වින්. හරි. එහෙනම් ගැමා දෘශ්‍ය මේක තමයි මිලිමීටර 50 සලකුණේ මුලින් තියෙන ප්‍රමාණය. සෝරි. ඩෙල්ටා v දෘශ්‍ය. මේක සමානයි v වතාව. ගැමා දෘශ්‍යගේ වතාවක් ඩෙල්ටා v. v කියන්නේ මිලිමීටර 50යි දෘශ්‍යගේ වෙන්නේ 1.53 වැඩි කිරීම 10 වෙන 4යි. උෂ්ණත්ව වැඩි වීම වෙන්නේ කීයද? සෙල්සියස් අංශක 28 ඉඳලා 47ට 20යි කියන්නේ. සුළු කරන්න කීයක් වෙනවද? බිංදු දෙකක් අයින් වෙනවා. හරි 10 වෙන දෙකක් විතර වෙයි. පස්සරක් දෙක 10 තව බිංදුවක් අයින් වුණා.
හරි 10ට 1යි ඉතුරු. එහෙනම් ගෙලින් වෙනවා 0.153 මිලිමීටර. ඔච්චරක් තමයි වැඩි වෙන්නේ. හරි. පැහැදිලිනේ? හරි. ඉතුරු ගණන් ටික ගෙදර වැඩ. හරි. මම මේ ලේසි ගණන් ටික තමයි හැදුවේ. හරි. ඊළඟ ගණන් ටික මේකට වඩා ටිකක් අමාරුයි. හරි. මීට වඩා ටිකක් අමාරුයි. අමාරු නෑ මීට වඩා චුට්ටක් තියෙනවා. හරි. මේ ආදේශ කළ ගන්න බෑ. හිතන ටික ඔයගලන්ට ඉතුරු කරනවා. හරි. පාඩම දාලා ටික කරලා තියෙන ගණන් ටික. හරි. ඉතුරු ටික මම ඊළඟ දවසේ හදන්නේ. හරි. හරි. ඔයගොල්ලෝ ඔය ගණන් ටික ගෙදර වැඩ විතර හදන්න. හරි. මේ දෘශ්‍ය මේ ද්‍රව ප්‍රසාරණේ මහ ලොකු දෙයක් නෑ මොනකට තේරෙන්නේ. හරි. ඔය ගණන් ඇතුළේ සමහර තැන්වල ඔයාලට පේනවා 48 වගේ ගණන් වල 47 වගේ ගණන් වල එතකොට 49 ඒ තනිකර තියෙන මොනවද? ද්‍රවස්ථිති විද්‍යාවේ අදාළ කොටස් ටිකක් තියෙනවා. හරි. එතකොට ඒවත් එක්ක හිතලා හදන්න තියෙන්නේ. හරි. හරි. එහෙනම් ඊටු ගණන් 45 ඉඳලා හදන්න යන්න. MCQ ටිකක් හදන්න. හරි. ඔක්කොම ටික කරන්න පුළුවන්. හරිද? හරි. ඊටු ගණන් ටික සාකච්ඡාව සහ ජලයේ අනියම ප්‍රසාරණය මම ඊළඟ දවසේ කරා. හරිද? පොඩි කොටසක් තිබ්බේ. හරි. හරි.